ප්‍රෝග්‍රස් එක නැහැ කියලා ගොඩක් වද වෙනවනේ. ඒ වද වෙන්නේ ඇත්තටම ප්‍රෝග්‍රස් එක නැති නිසා නෙමෙයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රෝග්‍රස් එක කොහොමද බලන්නේ කියලා හරියාකාරව තේරුමක් නැති නිසා. සාමාන්‍යයෙන් අපි ගොඩක් අය ප්‍රෝග්‍රස් එක බලන්නේ ක්‍රම දෙකකට. එකක් තමයි ස්කේල් එකෙන් ස්කේල් එකෙන් වේට් එකෙන් බලනවා හැමදාම උදේ හවස නැත්තම් සතිපතා හරි මේ අඩු වෙලාද නැද්ද කියලා. නැත්තම් බලන අනිත් දේ තමයි තමන් යන්දින ඇඳුමකින්. ගොඩක් කාලෙක එක්ක ඇඳුම තදයි නැත්නම් ඇඳුම ලූස් එක තද වෙලා නම් කියනවා. ඒ කියන්නේ වේට එක අඩු වෙලා නැහැ නැත්නම් ලූස් නැගලා තාම සයිස් වෙලා නැහැ. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ගොඩක් අය කියන්නේ. ඕක ගොඩක් ජෙනරලි හැමෝටම පොදුවේ තියෙන දෙයක්. ඒකට වඩා නමුත් තියෙන ප්‍රශ්නේ මේකයි. ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රස් එක නමුත් ඒ දෙයක් වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස ඕගොල්ලෝ දැන් බලන්න තේරෙන්නේ නැහැ. මේ බලන්න පුළුවන් ක්‍රම කීපයක් කියලා දෙන්න. වේට් එක බලන එක එකක්. ඒක හරි. අනිත් එක තමයි අපි බලනවා සර්කම්ෆරන්ස් මෙෂර්මන්ට්ස්. නැත්නම් අපි කියනවා පොඩි එකේ මෙෂර්මන්ට්ස් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ටේප් එකක් කරන් මැනලා බලනවා කියන්නේ. සාමාන්‍ය ට්‍රේනින් එකක් පටන් ගන්න කලින්, ඒ කියන්නේ වර්කවුට් එක පටන් ගන්න කලින් නෙමෙයි. ප්‍රෝග්‍රස් ෆොටෝ එකක් ගන්න. ඒ කියන්නේ තමන් ෆොටෝ එකක් ගන්නවා කියන එක අදහස් වෙන්නේ නැහැ. අර ගිහිල්ලා මිරර් සෙල්ෆිස් ගන්නවා කියන. නැත්නම් වොෂ් රූම් එකේ මිරර් එකෙන් හරි නැත්නම් ඔය ගෙදර තියෙන කන්නඩියෙන් හරි එහෙම එකක් නෙමෙයි. ෆෝන් එක ට්‍රයිපොඩ් එකක් තියෙනවා නම් ඒකේ තියලා හරි නැත්නම් තව කාටද කියලා හරි හොඳ එළිය තියෙන වෙලාවකට පිළිවෙලට ඔය ගමන් දාලා තියෙනවා වගේ හරි ෆොටෝස් තුනක් ගන්න. කියන්නේ ෆැට් පර්සන්ටේජ් එක චෙක් කරගන්න. ඒකට දැන් ගොඩක් ඔය තාක්ෂණයේ දියුණු ටෙක්නොලොජිස් තියෙන ස්කේල්ස් තියෙනවා. ඒ වලට බලන්න පුළුවන්. නැත්නම් ඔය කැලිපර්ස් වලින් බලන්නත් පුළුවන්. ඒක සමහර ජිම්ස් වල ට්‍රේනර්ස්ලට කියලා හරි දන්න තැනකින් දන්න කෙනෙක් කරා ඒක කරගන්න පුළුවන්. ඒ ටිකට අමතරව තමන්ගේ ගෝල් එක සෙටප් කරගන්න. ඒ කියන්නේ ගෝල් එක ප්‍රායෝගික ගෝල් එකක් කරගන්න. ඒ කියන්නේ රියලිස්ටික් ගෝල් එකක් සෙටප් කරගන්න. ගෙට්ටන් ඩයරි එක හරි නෝට්පෑඩ් එක හරි නැත්නම් වර්ඩ් එක එක්සෙල් එක හරි දීලා තියාගන්න. ප්‍රෝග්‍රස් එක මෙෂර් කරන්න. හිතන්නකෝ දැන් ඔය සතියකින් පස්සේ ආයිමත් බලනවා කියලා. හැමදාම බලන්න එපා. මොකද හැමදාම බැලුවොත් ප්‍රෝග්‍රස් එක බලන්න වෙන්නේ සතියකින් පස්සේ බලනවා කියන්නේ. ඒක බලද්දි ඒ හැම සතියෙම හිතන්නකෝ සමුදනම් බලන්නේ හැම සතියෙම සමුදා ඒ වෙලාවක් තියාගන්න. බලන්න සතියකින් වේට් එක කොච්චරක් වෙනස් වෙලා තියෙනවා. බොඩි මෙෂර්මන්ට්ස් වලින් කොච්චර වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. එතකොට තමන්ගේ ෆොටෝස් ටික අරන් බලන්න ඒ විදිහටම. එතකොට කොච්චර වෙනසක් ඒ ෆොටෝස් වල තියෙනවද? කොයි තැන් වලින් ඉඳලා මොකද දැන් සතියකට කලින් වාට මතක නැහැ නේ කොහොමද හිටියේ කියලා විදුරුකින් බැලුවට. ඒකින්ද හරියාකාර ෆොටෝ එක අරගත්තාම ඔයාලට මෙෂර් කරලා කම්පෙයාර් කරලා බලන්න පුළුවන් වෙනස් වෙලා තියෙනවද කියලා. ඊට අමතරව තමන්ගේ කියන්නේ ප්ලෑන් එකට අදාළව තමන් හිතන්නකෝ දැන් මම සතියකට ප්ලෑන් කරලා සතියකට කිලෝ එකක් අඩු වෙන්න. ඒ කිලෝ එක අඩු වීමේදී ඔයා කොච්චර ප්‍රමාණයකට රීච් වෙලා තියෙනවද? කොච්චරක් වෙනසක් ඒකේ වෙලා තියෙනවද? ෆැට් එකෙන් කොච්චර වෙනසක් වෙලා තියෙනවද? අන්න ඒ වගේ දේවල්. ෆැට් එක බලන එක නම් ගොඩ සමහර ප්‍රායෝගිකව සතිපතා කරන්න අමාරු නම් මොකද ෆැසිලිටිස් වගේ ඉන්න දර නැත්තම් මාසෙට සැරයක් හරි බලන්න. මාසෙට සැරයකට මාසෙන්තේ මේ රිපෝට් එක වල බැලුවහම පේන්නේ කොච්චර වෙනසක් වට වෙලා තියෙනවද? තනියෙන් තමන් කරනවා නම් තමන්ට ඔය ටික හොඳටම ඇති. තමන්ගේ ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරගන්න. ඒ ටික ට්‍රැක් කරගන්න. එතකොට තමන්ට පුළුවන් මේ ප්‍රෝග්‍රස් එක හරියට වෙනවද නැද්ද කියලා බලන්න. එතකොට තමන්ට වද වෙන්න දෙයක් නැහැ ප්‍රෝග්‍රස් එක නැහැ. ඒකට කොහෙන් හරි දැනගින් ඔයාලට පේනවා. ඔයාගේ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. ඒතර ඔයාට දැන් මේ වෙනස වෙනවට දැනගත්තාම ඔයාට ඒක කරන් යන්න තව ආසයි වෙනවා. එතකොට ඔයාට ඔය ගෝල් එක අචීව් කරගන්න ලේසියි.